නිව්සීලන්ඩ් වල ඔයාට ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් අඩුම ටියුෂන් ෆී එකක් තියෙන රිසර්ච් බේස් මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් ගැන තමයි අද අපි කතා කරන්නේ. Welcome to Next Step Advisor. ඉතින් සුපුරුදු පරිදි මේ ප්‍රෝග්‍රෑම් එකත් නිව්සීලන්ඩ් වල ප්‍රෝග්‍රෑම් රිවිව් එකක් හැටියට තමයි කරන්නේ. ඒ කියන්නේ නිව්සීලන්ඩ් වල තියෙන හොඳම මාස්ටර්ස් ප්‍රෝග්‍රෑම්, බැචලර්ස් ප්‍රෝග්‍රෑම්, ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් වල හොඳ නරක කතා කරන ඔයගලන්ට ගොඩක් වැදගත් වෙන ප්‍රෝග්‍රෑම් එකක් තමයි අද අපි කරන්නේ. ඉතින් අපි මේ අද කතා කරන රිසර්ච් මාස්ටර් එක තියෙන්නේ නිව්සීලන්ඩ් වල ටොයි ඔහොමායි ඉන්ස්ටිටියුට් එකේ. ඒක ඇත්තටම රාජ්‍ය අධ්‍යාපන ආයතනයක්. ඒ වගේම ඒක ගොඩක් ප්‍රසිද්ධයි නිව්සීලන්ඩ් වල. ඒ වගේම සියලුම ෆැසිලිටිස් තියෙන ආයතනයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඕක්ලන්ඩ් වල ඉඳගෙන පැය 3කින් විතර යන්න පුළුවන් මේ ටොයියෝමා ඉන්ස්ටිටියුට් එකේ රොටරුවා කැම්පස් එක බලන්න මමත් ගියා. මේ කැම්පස් එක ඇත්තටම තියෙන්නේ නිව්සීලන්ඩ් වල දුන්දාන නගරය හැටියට හඳුන්වන රොටරුවා සිටි එකේ. නෙක්ස්ට් ස්ටෙප් ඇඩ්වයිසර් තුලින් ඔන්න අපි ඇවිල්ලා ඉන්නවා තවත් පොලිටෙක්නික් එකකට. ඇත්තටම මේ පොලිටෙක්නික් එකේ නම ටොයියෝමායි ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි. ඔයාලට පේනවා මේක තමයි මෙයාලගේ වෙල්කම් බෝඩ් එක රොටරුවා වල තියෙන කැම්පස් එක. මේ ටොයියෝමා ඉන්ස්ටිටියුට් එක මගින් පවත්වන මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් කෝස් එකේ ඇත්තටම තියෙනවා පාත්වෙස් 3ක්. එකක් තමයි මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් by thesis කියන පාත් එක. ඒක ඇත්තටම ක්‍රෙඩිට් 120ක් හම්බෙන අවුරුද්දක ප්‍රෝග්‍රෑම් එකක්. ඊට පස්සේ තියෙනවා මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් by course work කියන ප්‍රෝග්‍රෑම් එක. ඒක ඇත්තටම අවුරුදු 1.5ක්. එහෙම නැත්නම් මාස 18ක් වෙනවා. මේකටත් ඇත්තටම ක්‍රෙඩිට්ස් හම්බෙනවා 180ක්. ඊළඟ එක තමයි මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් by course work and thesis. එතකොට මේක ඇත්තටම අවුරුදු 2ක් යන මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකක්. ඒකට ක්‍රෙඩිට් 240ක් විතර හම්බ වෙනවා. හැබැයි මේකෙන් ජනප්‍රියම සහ මම ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන මාස්ටර් එක තමයි මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් by thesis. අවුරුද්දක ක්‍රෙඩිට් 120ක් තියෙන මේ මාස්ටර් එක ඇත්තටම රිසර්ච් බේස් මාස්ටර් එකක්. ඔයගොල්ලෝ රිසර්ච් කරන්නේ ඇත්තටම ඉන්ට්‍රස්ට් නම් ඒ වගේම ඔයාලා ෆුල් ටයිම් වර්ක් රයිට්ස් බලාපොරොත්තු වෙන්න නිව්සීලන්ඩ් එන්නේ මේ මාස්ටර් එක ඇත්තටම ඉතාම වැදගත්. ඒ වගේම මම කලින් කිව්වා වගේ මේක ඉතාමත්ම අඩු කෝස් ෆී එකක් තියෙන නිව්සීලන්ඩ් වල මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක්. මේකට වෙන්නේ ඇත්තටම නිව්සීලන්ඩ් වල 29000ක් 30000ක් විතර ඒගොල්ලෝ ස්කෝලර්ෂිප්ස් දුන්නාට පස්සේ ඔයාලට ඒ ගණන් වලට මේක කරන්න පුළුවන්. මේක ඉතාමත්ම හොඳ ප්‍රයිස් එකක් නිව්සීලන්ඩ් වල තියෙන. ඉතින් මේ කෝස් එක කරන එකේ මේ මාස්ටර් එක කරන එකේ මේ ඉන්ස්ටිටියුට් එකේ ඒ වගේම මේ ප්‍රදේශය අපි ගමුකෝ රොටරුවා වල කැම්පස් එකේ කරන එකේ වාසි අවාසි මොනවද කියලා අපි කතා කරමු. පළවෙනි එක තමයි මේකේ වාසි හැටියට ගන්න පුළුවන්. මේක කරන්නේ ඇත්තටම ටොයියෝමා ඉන්ස්ටිටියුට් එක. ඒක රාජ්‍ය ආයතනයක්. එතකොට රාජ්‍ය ආයතනයක රැකවරණය සහ ක්වොලිටි එක ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක NESET කිව්වේ level 9 recognized master එකක්. ඒකත් ඉතාම වැදගත් දෙයක් හැටියට කියන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේක තියෙන ප්‍රදේශය ගත්තොත් මේක ඇත්තටම ඕක්ලන්ඩ් වල ඉඳන් ටිකක් ඈතින් තියෙන. එතකොට ඕක්ලන්ඩ් වල ඉඳන් ඈතින් තියෙන එකේ වාසිය මම කලින් වීඩියෝ වල කතා කරලා තියෙනවා. jobs opportunities විශේෂයෙන්ම odd jobs කරන්න ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙනවා නම් ඉගෙන ගන්න කාලේ ඇත්තටම වැදගත් වෙන්නේ ඒවනේ part time jobs opportunities ඇත්තටම වැඩි විශේෂයෙන්ම රොටරුවා වගේ areas වල ඒ වගේම ටවුරංග වල මොකද වැඩිපුර students ලා ඒ ප්‍රදේශ වලට එන්නේ නැහැ. ඒ හින්දා ඒවයි job opportunities වැඩි ඒ වගේම ඒ areas tourism focus areas tourism හරියම ප්‍රසිද්ධයි පැතිවල ඒ හින්දා ඒහා සම්බන්ධ part time jobs ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. ඒතරම් අපහසුයක් නැතුව ඕක්ලන්ඩ් වලට වැඩි. ඊළඟ වාසිය තමයි
මේක මං කලින් කිව්වා වගේ රිසර්ච් මාස්ටර් එකක්නේ. ඔයාලට ෆුල් ටයිම් වැඩ කරනවා විතරක් නෙමෙයි, ඔයාගේ පාර්ට්නර්, ඔයාගේ වයිෆ් හරි හස්බන්ඩ් වහන්ගෙත් එක්කගෙන ඉන්න පුළුවන්. එයාලටත් ෆුල් ටයිම් වර්ක් රයිට්ස් හම්බ වෙනවා. මොකද මේක level 9 රිසර්ච් මාස්ටර් එකක් හින්දා. ඒ විතරක් නෙමෙයි, ඔයගොල්ලන්ට දරුවෝ ඉන්නවා නම් දරුවන්ට ඇත්තටම ෆ්‍රී එඩියුකේෂන් හම්බ වෙනවා. ඩිපෙන්ඩන්ට් ස්ටුඩන්ට් වීසා හරි විසිටර් වීසා එකක් හරි අරගෙන ඉන්නත් පුළුවන්. ඒකත් හරිම ඇත්තටම වාසියක්. ඒගොල්ලන්ට විශ්වවිද්‍යාල දක්වා විශ්වවිද්‍යාල වලට යනකම් ප්‍රයිමරි සෙකන්ඩරි එඩියුකේෂන් ෆ්‍රී ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඔගොල්ලෝ PhD එකක් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේක ගොඩක් වැදගත්. මොකද මේක රිසර්ච් මාස්ටර් එකක් හින්දා. මොකද රිසර්ච් මාස්ටර් එකක් කරපු කෙනෙකුට PhD එකක් කරන්න ඇත්තටම පහසුවක් තියෙනවා. මොකද ඒකට අවශ්‍ය කරන බෑග්ග්‍රවුන්ඩ් එක එතනදී හැදෙන හින්දා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන අවාසි ගැනත් අපි කතා කරපු එකක් තමයි මේ කැම්පස් එක පිටලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ ඕක්ලන්ඩ් වල ඉඳන් ටිකක් ඈතින්. එතකොට මේක අර ඕක්ලන්ඩ් වල අර නාගරිකම ජීවිතයක ගත කරන්න කැමති කෙනෙක්ට ටිකක් සුදුසු නැහැ. ඒ වගේම ඕක්ලන්ඩ් වලට කැමති අයට ඒක සුදුසු නැහැ. ඕක්ලන්ඩ් වල ඉඳන් ටිකක් ඈතින් තියෙන. හැබැයි සියලුම පහසුකම් දෙන ඉතාමත්ම හොඳ සිටිස් තමයි මේවා. නමුත් අර ඕක්ලන්ඩ් වල තියෙන බලාපොරොත්තු වෙන දේ ඔයගොල්ලන්ට නොලැබෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඕක්ලන්ඩ් වලින් ඈත ඉන්නකොට තියෙන වාසිටියකොත් අපි කතා කළා. උදාහරණයක් ගත්තොත් jobs opportunities, part time jobs opportunities වැඩි. ඒ වගේම මේ අවාසිත් මේ සිටි එකේ තියෙනවා. ඊළඟ කාරණේ තමයි මේ ප්‍රෝග්‍රෑම් එක කරනකොට මේක මම කියවනේ රිසර්ච් මාස්ටර් එකක් කියලා. එතකොට මේක මම කියවනේ ෆුල් ටයිම් වැඩ කරන්නත් පුළුවන් කියලා. ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් වුණාට ඇත්තටම මේකෙදී ඔයාට රිසර්ච් එකක් කරන්න ඕනේනේ. ඒ හින්දා ප්‍රැක්ටිකලි ඉගෙන ගන්න ගමන් ෆුල් ටයිම් වැඩ කිරීමේ අභියෝග තියෙන්න පුළුවන්. ඒක එච්චරම ලේසි නෑ. මොකද ෆුල් ටයිම් වැඩක් කරන්න ඕන, ෆුල් ටයිම් ඉගෙන ගන්නත් ඕන. ඉතින් මේක අභියෝගාත්මක දෙයක් වෙන්න පුළුවන්. මම ඉතින් ඒකත් එක අවාසියක් හැටියට සඳහන් කරන්න කල්පනා කරා. ඊළඟ එක තමයි රිසර්ච් මාස්ටර් එකක් නම් රිසර්ච් එකකට කරන්න දැනගන්න ඕන රිසර්ච් මෙතඩොලොජිස්, ඊළඟට රිසර්ච් ඇනලිසිස්, ඒ දේවල් ඔයා දැනගෙන ඉන්න ඕන. සහ ඔයා ඒ සම්බන්ධව කැමැත්තක්, ආසාවක් තියෙන පුද්ගලයෙක් වෙන්න ඕනේ. නැත්තම් එහෙම වෙන්නේ ඒක කරන්න එච්චරම අකමැත්තෙන් කරන්න ගියොත් එහෙම නැත්තම් ඔයාට හරියට කරගන්න බැරි වෙනවා. මේක කැමැත්තක් නැතුව අකමැත්තකින් මේක කරන්න වුණොත්. ඊළඟ කාරණේ තමයි රිසර්ච් මාස්ටර් එකක් කරන්න ගියාම ඔයගොල්ලෝ දන්නවා රිසර්ච් ලිටරේචර් රිවිව් ලියන එක, රිසර්ච් මෙතඩොලොජිස් දිහා හදාගන්න එක, ඊළඟට රිසර්ච් ඇනලිසිස්, ඩේටා කලෙක්ෂන්, ඒ දේවල් හරි ටයිම් එකට වෙලාවට ඔයගොල්ලෝ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් ඔයාලට වෙලාවට රිසර්ච් මාස්ටර් එක කම්ප්ලීට් කරගන්න බැරි වෙනවා. එහෙම වුණොත් නොයෙකුත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? කමෙන්ට්ස් දාන්න. ඒ වගේම මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ගොඩක් හිතලා බලන්න. හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. විශේෂයෙන්ම ඔයගොල්ලෝ මාස්ටර් ඔෆ් මැනේජ්මන්ට් කරන්න යනවා නම් නිව්සීලන්ත වල, ස්පෙෂලි ඔයගොල්ලෝ බැංකර්ස්ලා හැටියට වැඩ කරනවා නම් මැනේජ්මන්ට් සෙක්ටර් එකේ, ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ, ඇකවුන්ටන්සි ෆීල්ඩ් එකේ වැඩ කරන කෙනෙක් නම් මේක ඇත්තටම හොඳ අවස්ථාවක්, හොඳ ප්‍රෝග්‍රෑම් එකක්. රිසර්ච් මාස්ටර් එකක් හැටියට කරලා ෆුල් ටයිම් වර්ක් කරන ගමන් හොඳ ආදායමකුත් ලබන ගමන් ඔයගොල්ලන්ගේ මුළු පවුලටම ගිහිල්ලා අඩු මුදලකට සෙටල් වෙන්න ඔපචුනිටි එක ඇති කරගන්න පුළුවන් හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කල්පනා කරලා බලන්න.